කෙල්ලේ ඔය කිරිද හදන්නේ? ඔව් අම්මේ. තරිඳුට. අපෝ කෙල්ලේ අපේ එක ඔය කිරි බොන්නේ නැහැ. හැබැයි අම්මේ එයා ඊයේ රෑ මම දුන්නම නම් බිව්වා. ඊයේ රෑ මම දුන්නම නම් බිව්වා. තරන් ඔබ රන් කඳක් නිස්තරම් දුන්නේම මට පේන්නේ නැද්ද අර ආච්චි වයසයි. අමාරුවෙන් හිටගෙන යන්නේ. ඔයා මෙතන වාඩි වෙලා ගියාම හරිද? එන්න ආච්චි. තිරිංග තද නොවුන නිසා පල්ලම වෙත ගියා. මේ කල්පනා කරේ සෙව්වන්දිට ගහලා ප්‍රශ්න කරයිද නැත්නම් ප්‍රශ්න කරලා ගහයිද කියලා. අද මං උඹලට පෙන්වන්න යන්නේ කොහොමද හරියාකාරව මාළු බාන්නේ කියලා. මෙන්න මේ ආකාරයට බිලි කොක්කට සල්ලි කොලයක් ගැට ගහලා වතුරට දාගන්න විතරයි උඹලට තියෙන්නේ. What? බොයිස් දැන් ඉතින් උඹලා එකේ ඉඳන් 3ට ගණන් කරපන්. One eternity later. ඔන්න එහෙනම් guys 1 2 3යි. මං කිව්වනේ උඹලට වැඩි වෙලා යන්නේ නැහැ කියලා. උන්නේ කොහෙද යන්නේ මේර වෙලා? මම සර් මේ යනවා බීමෙන් හැදෙන ලෙඩ පෞල් ප්‍රශ්න ගැන දේශනයකට. මේර කවුද බං ඔය දේශන කරන්නේ? අපේ ගෑණි සර්. ඒ බල්ලන තරම් කාටවත් මංගල යෝජනා එන්නේ නැතුව එන්නේ හැමෝම අහන්නේ බල්ලා බැඳලාද කියලා. මම පොඩ්ඩක් එළියට යනවා. එන්න ටිකක් රෑ වෙයි. හරි පුතේ. පරිස්සමට ගිහින් එන්න. One eternity later. අනේ මේ මගේ පුතා එයාව දැක්කද? අනේ දෙවියනේ මාව බේරගන්න. මට පිහිට වෙන්න. බාහුන් සහස්සමහිනින් මිත සායුදන්තම්. මොකද යකෝ ජයමංගල ගාථා කියන්නේ? ඉතිපිසෝ ගාථාවේ පද ටික අමතක වුණාද? අනේ සෝනයි ගහන්න නම් එපා. උඹ බය වුණාද බං? මම ප්‍රෑන්ක් එකක් කළේ. අද පොයේ දවසනේ මම නිවාඩු. OIC මහත්තයා මොකද මෙහෙ? මම නම් මේ කට උත්තරයක් ගන්න ආවා. නෑ හැබැයි මේ වයිෆ් ප්‍රෙග්නන්ට් නේ. ටිකක් පෙන්නන්න ආවා. එතකොට සර් කාවද මේකට සැක කරන්නේ? කාවද මේකට සැක? ඔයා ගාව රුපියල් 100ක් තිබුණොත් ඔයා මට කීයක් දෙනවද? මම ඔයාට රුපියල් 90ක් දෙනවා. ඒකට ඔයා ගාව මිලියන 10ක් තිබුණොත් ඒත් රුපියල් 90ක් දෙනවා. ඇයි ඒ? මගේ ආදරේ චේන්ජ් වෙන්නේ නැහැ සල්ලි ගොඩක් තිබුණට. කීරි ගේන පාලුසින මනමාල කොම්පේ දුවාවේ නමලයිය නොදැක මට නේපාලය ගැන කනස්සල්ලක් තිබුණා. ගෑණි ඔබ අම්මලා ගෙදර යනවා කියලා ඇවිල්ලා එක එකත් එක්ක රූප් ගන්න ලගින්නේ. බාට වයස කීයද? මාස 8ක් වෙනවා සර්. එතකොට බබා බලා ගන්න කවුරුවත් නැද්ද ගෙදර? නෑ සර්. මහත්තයා රට ගිහිල්ලත් අවුරුදු 4ක් වෙනවා. වයස 40 වෙනකම්ම සල්ලිත් නැහැ සතුටකුත් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඉතින් ඒකට පුරුදු වෙනවා. කවුද වැඩිය මෝඩ? පිරිමිද ගැහණුද? ගැහණු තමයි ඒති. මම දවසක් දැක්කනේ මෝඩ ගැහණු දෙන්නෙක්. එක්කෙනෙක් අතේ බෑග් එකක් තියාගෙන අනිත් කෙනාට කිව්වා මේ බෑග් එකේ තියෙන දේ හරියටම කිව්වොත් මේකේ තියෙන ඇපල් ගෙඩි දෙකක් වාර දෙනවා කියලා. අනිත් කෙනා කල්පනා කරලා කිව්වා අඹ කියලා. ඉතින් දැන්වත් හිතනවද ගෑනුන්ට මොලේ තියෙනවා කියලා? ඒත් බෑග් එකේ තිබ්බේ මොනවද? පිස්සුත් දැන් ගොඩක් රෑ වෙලා. ඔය ඇතිනේ ඩ්‍රින්ක්ස් ගත්තා. නෝනා එහෙම බණී දැන් ගෙදර යන්න. මම බැඳලා නැහැ. එහෙනම් බං මගුලකටද බං උඹ රෑ වෙනකම් බාරස්සේ ඉන්නේ. රටි කැඩෙන්න අරක්කු බොන එවුන් වතුර බොන්නේ ෆිල්ටර් කරලා. අනේ හුකේ නන්නානේ. පඩි දවසේම වාහනේ කැඩුනානේ. තලවතු ගොඩදී. නයිස්. තෝත් ඉගෙන ගත්තේ නැත්නම් මේ වගේ හිගා කන්න තමයි වෙන්නේ. පිස්සුද ගෑණියේ? මම ඉංජිනේරුවෙක්. අද ඉරිදා. ඒකයි මේ. පිස්සු පපුවේ හිලක් අසුන් අයියේ. අපි මේ සම්බන්ධය නවත්තමු. අනේ මට තව හිලක් වැඩි නෑ මගේ සුදු අම්මියා. මදාම බර්ත්ඩේ කේක් අද්දි මගේ කට පිච්චෙනවනේ ડોක්ටර්. අයියෝ ඊළඟ පාර බර්ත්ඩේ කේක් අද්දි ඉටිපන්දම අයින් කරලා කන්න. මට රැට නිින්ද යන්නේ නෑනේ. බෙහෙතක් ගන්න ආවේ. ඕකට හොඳම බෙහෙත තමයි එක්සෑම් එකක් තියෙනවා කියලා හිතන් පොතක් අරන් පාඩම් කරන්න. බලපං කරුගේ කුඩේ.
අම්මා අරන් දීපු කුඩේට මොනා හරි කිව්වොත් කුඩේ ඔබනවා කටේ. මේ මගේ බොයිෆ්‍රෙන්ඩ්. අනේ පුතේ ඔයා මේ ගැන හොඳට හිතුවද? ඒ ඇයි තාත්තේ? ඒක කිව්වේ පුතාට. අපේ දුවව බලා ගන්න නම් ටිකක් මහන්සි වෙන්න වෙයි. හොරගම කරද්දී තමුන්ට ගෙදර ඉන්න අර අහිංසක තාත්තව මතක් වුණේ නැද්ද? මතක් වුණා සර්. තාත්තට තමයි බේස්ලට් එක ගත්තේ. කොහමද ඉතින්? හොඳින් ඉන්නවා. බැලුවම නම් එහෙම පේන්නේ නැහැ. එහෙනම් ඉතින් නොබලා ඉඳපන්කෝ. මහත්තයා good news එකකුයි bad news එකකුයි තියෙනවා කියන්නේ. එහෙනම් බෑඩ් නිවුස් එක කියලා හිටියනම් මට දුවලගේ ගෙදර යන්න වෙනවා හෙට. මම ඇහුවේ බෑඩ් නිවුස් එකනේ. ගුඩ් නිවුස් එක නෙමෙයිනේ. ටීචර් මම කරලා නැති දෙයකට බැනුම් අහන්න ඕනේද? නෑ නුවන් පුතා ඇයි? මට ගෙදර වැඩ කරන් එන්න බැරි වුණා. වැස්සෙම යන්නේ නැන්දම් මද? මම විනෝද ගමනක් යනවා. යකෝ විනෝද ගමන් නැන්දම් එක්ක. ඒ කියන්නේ ගිය දවස් ටික නැන්දම්ම ඉදී අපේ ගෙදරනේ. මම මේ යාව මහ ගෙදර ඇරලා වනවා. ඒ මොකද්ද ඔයාලට ලැබිලා තියෙන නරකම ඇඩ්වයිස් එක? මැරෙනකොට මොකුත් තරන් යන්නේ නැහැ කියලා මගේ ගාව තිබුණ ඔක්කොම වේදම් කළා. හැබැයි තාම මැරුණේ නෑ. ඔයාගේ බර්ත්ඩේ එක නිසා ඇඳුමක් ගත්තා. හනි කෝ පෙන්නන්නකෝ බලන්න. බෑ මං ඒක හෙට ඇඳන් එන්න. එතකොට බලා ගන්නකෝ. උඹ නම් හිඳ මෝඩෙක් කසුන්. ඔබ මොකටද කැතරිනා නත්තල් සියාගේ මාව ඉල්ලුවේ? මා උස්සන් යන්න දැන් උන් එනවා. මං ඉල්ලුවේ බූරුවෙක් ශිවා අයියේ. මගේ හිත මෙච්චර ලොකු වෙලත් ඇයි ඔයා මාව දාලා යන්න හදන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. ඔයාගේ හිත විතරයිනේ ලොකු. මට රයිස් එකක් දාපන් බං. අපෝ සීයේ ඇයි හැමදාම රයිස්ම කන්නේ? අද කමුකෝ කොත්තුවක් මොකද පණ යන්නේ නැහනේ. මට බං පණ යන්නේක නෙවෙයි ඉවසන්න බැරි බඩ යන්නේක. අන් පුතේ ඔයාගේ වයසේ ඔක්කොම බඳිනවා. ඇයි ඔයා තාම නැත්තේ? ඔයාගේ වයසේ ඔක්කොම අය මැරෙනවනේ. කොහොමද ඔයා තාම ජීවත් වෙන්නේ? අයියෝ මට ඕන YouTube channel එකේ මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න යන්නේ. මට ඕන ඔයාලකට උත්තර දෙන්න. ෂෝ ඔයාට ඕන දෙයක් අහන්න මං ඇත්ත කියන්නම්. ඔයා කැමතිද ඔයාගේ හස්බන්ඩ් ඔයාට පිටිපස්සෙන් දෙනවට එහෙම? නෑ මම ඒකට කැමති නෑ. ඒක අසාධාරණයි. එයා කොහොමද එහෙම කරන්නේ? මලගෙදරුන් ඔක්කොල බීලා. අනේ නෑ රාලහාමි. හැමෝම බීලා නෑ. මොකාද බීලා නැති එක? ගුණසේන. කවුද ගුණසේන කියන්නේ? ගුණසේන තමයි රාලහාමි. මැරිලා තියෙන්නේ. පරේද්දයකෝ ගංජා වෙනුවට වේලිච්ච තනකොළ තිබ්බ එක. අනේ ස්වාමිනී මේක කාටත් අමාරු කාලයක් නේ. ඇඟෙන් ඵලයක්. වැඩේ ඉවර වෙන්න ළඟයි. යන්න තිබ්බා. මොන පරයද කුකුල් මස් වෙනුවට සෝයා මීට් තියලා තියෙන්නේ. මගේ ගෑණි නිතරම බන්නවා මට. ගහනවත් එක ජීවිතේ එපා වෙලා තියෙනවා. මමත් මේ තපස් රකින්නේ ওই හේතුව හින්දා තමයි බං. ලැබෙන දෙයක් කාලා මෙන්න මෙහෙ මාත් එක්ක නැවතිලා මට තනියට හිටපන්. ඔයාට නම් 9 පන්ති වල ලව් එකක් තිබ්බේ නැද්ද? මං එතකොට පුංචිනේ. ඇයි එහෙම ඇහුවේ? නෑ බබා. සමහර කුරුම්බැටි පොල් වෙන්න කලින් දඟුල එන්න කනවා. නෝනා මෙන්න හම්බ වුණා. මේ මොකක් ගැනද? මේ පොත ඇවිල්ලා නෝනා ප්‍රශ්න වලට අඩකට විසඳු. එහෙනම් මහත්තයා අපි මේකෙන් දෙකක් ගමු. පිස්සුත්. ඊයේ ඔය කිරිපැණි කන එක ඇඟට එච්චර හොඳ නෑ නේද? අපේ මුත්ත අවුරුදු 104ක් ජීවත් වුණා. කිරිපැණි කාලද? නෑ අනුන්ගේ වැඩ හොයන්නේ නැතුව තමන්ගේ පාඩුවේ ඉඳලා. මේ ළමයට ප්‍රොමෝෂන් එකක් ලෑස්ති කරන්න. මොනවක් කරන්නත් කලින් කට හොද ගන්න ඕන. අදත් අරකිගේ දත් අස්සේ අරුගේ මයිල් හිර වෙලා ඇති. ගබඩා කර තිබූ ස්ථානයේ ජලය පානය කර ඇති මේ සුනකයන් තිදෙනෙක් එහි තන තන කැරකෙමින් සිට තිබෙන බව තමයි වාර්තා කියන්නේ. වරායබුමින් නිතර සැරිසරමින් සිටි සුනකයන් ඊයේ දින අමුතු හැසිරීම් ප්‍රදර්ශනය කරමින් හැසිරී තිබුණු බව තමයි එම සටහනෙත්. ඔයා වෙනුවෙන්ම මම මේ බටු ගෙඩිය ගෙනාවේ. මේකේ ලොකු. මට නම් ආස හිතෙනවා. මේ අහිංසක පූසෙක් ගෙදර ගෙනියන්න ඕන. A few moments later. අදත් පතෝලයි වම්බටුයි බතුයි වගේ තියෙන්නේ. මීට වඩා හොඳයි උඹ මට ඇරියානම් බඩ වෙන්න. සල්ලි තියෙනකොට බනිස් නෑ. බනිස් තියෙනකොට සල්ලි නෑ. සල්ලි බනිස් දෙකම තියෙනකොට කටේ දත් නෑ අපේ හාමුදුරුවනේ. මන්ට යමන්. කොටි ඉන්නවලු මේ කැලේ. අපේ ඉස්සරහට කොටියෙක් ආවොත් උඹ මොකද කරන්නේ? මොනවා කරන්නද බං? දුවනවා. උඹට පුළුවන්ද කොටියට වඩා වේගෙන් දුවන්න? උඹට වඩා වේගෙන් දුවන්න පුළුවන් වුණා නම් ඇති. පුතේ උබට යට අදුම් දෙකකුත් බලපන්. තියෙන ඔක්කොම හිල් වෙලානේ. අයියෝ ඔකේ කැතේ උන් ඉන්නේ 3 දෙනයි. ඒ ඔයයි මමයි. එතකොට අනිත් කෙනා මේ වීඩියෝ එක බලන එක.